ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කියන ඒ සංකල්පයත් විවිධ ක්‍රම ඔස්සේ දී වෙනවා. සමහර අවස්ථාවල දවසේ පැය 16ක් නිරාහාර වෙනවා, පැය 8ක් ආහාර ලබා ගන්නවා. තව සමහර අවස්ථාවල කියනවා සතියේ දවස් 5ක් ආහාර ලබා ගන්නවා සාමාන්‍ය විදිහට. ඉතිරි දවස් දෙක ඉතාමත්ම අඩු ආහාර ප්‍රමාණයකින් ඉන්න. ඉතින් ඔබට සුදුසු ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං ක්‍රමය මොකක්ද කියලා අපි කතා කරන්න ඕනේ. විශේෂයෙන්ම ඔබේ වෛද්‍යවරයාත් ඔබට උදව් කරන්න වෙනවා මේ අවස්ථාවේදී. හේතුව දැන් ඔබට සමහර රෝග තියෙනවා. විශේෂයෙන්ම අපි තුමු හෘද රෝග, එහෙම නැත්නම් දියබැඩියා වගේ රෝග තියෙනවා. ඔබ මේ කාරණේ මේ විදිහටම ඔබේ ශරීරයට ඇතුළත් කරගන්න එපා. ඒ සම්බන්ධයෙන් ඔබේ වෛද්‍යවරයන් උපදෙස් ගන්න. විශේෂයෙන්ම අපි හිතමුකෝ දැන් ඔබ ශරීරයට විවිධ ඖෂධ ලබා ගන්නවා නම් දැන් දියබැඩියා වගේ රෝගියෙක්ට අපි දෙනවා අපේ ශරීරයේ තිබෙන සීනි ප්‍රමාණය අවම කරන ඖෂධ. එතකොට ඔබ ආහාරත් ගන්න තු ඒ ඖෂධ ගත්තොත් ඔබට සීනි අඩු වෙලා යම්කිසි ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ යම්කිසි රෝගයකට ප්‍රතිකාර ගන්න ඕන ඔබේ වෛද්‍යවරයන් විමසා බලන්න මට මේ ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කියන කාරණේ හොඳයිද කියලා.